අයිබෝන් මයි දරුවනේ අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් ඉන්නේ 6 ශ්‍රේණියේ දූ දරුවන්ගේ සිංහල පාඩම් මාලාව. අවසාන කොටස් ටික තියෙනවා. තව පාඩම් දෙකකින් ඔබගේ සිලබස් එක ඉවරයි. මේ 19 වෙනි පාඩම තියෙන්නේ. ඒතකොට ඔබට මේ ටික හොඳට බලලා විභාගයට හොඳට සූදානම් වෙන්න පුළුවන්. මේ වෙනකොට පාඩම් ටික ඉවර කරාට පස්සේ. ඉතින් මයි දරුවනේ හොඳ වැදගත් රසවත් පාඩමක් තමයි තියෙන්නේ. මේ ඔබ දන්නවා රාසින් දෙයයන්ට බැන වැදුන මුරකරුවා. මේ ජනකතා ඔබ කියවන්න ඕන. ඔබට පුළුවන් ඩී.පී. වික්‍රමසිංහයන්ගේ මගදිගට ජනකතා ලස්සන පොත් දෙකක් තියෙනවා. ජනකතා වලින් පිරිපුන් සුවිශේෂී ග්‍රන්ථ දෙකක් හොඳට කියවුවොත් හොඳ දැනුමක් ගන්න පුළුවන්. පැහැදිලිද? බලමු අපි මේ කතාව කොහොමද නිර්මාණය වී තිබෙන්නේ කියලා. සමාජයේ වීරත්වයෙන් සැලකුම් ලබන චරිතවල ක්‍රියාකාරකම් අලලා නිර්මාණය වූ පුරාවෘත්ත ද ජනප්‍රවාද විශේෂයකි. මේවායින් විශේෂත්වය වන්නේ එයින් ප්‍රකාශිත චරිත හා සිද්ධි සත්‍යසේ පෙනී යාමේ. ඒ වගින් ජන සමාජයට වටිනාකම් හා සාරධර්ම හොවා දැක්වීම සිදු කෙරේ. ඩී.පී. වික්‍රමසිංහ විසින් සම්පාදිත මගදිගට ජනකතා කෘතිය. මහනුවර ප්‍රදේශයේ ප්‍රචලිත පුරාවෘත්ත හා ජනකතා සංග්‍රහයකි. මේ ඇතුළත් පුරාවෘත්ත වලට පදනම් වූ යුගයේ සමාජ ඉතිහාස කතාද අන්තර්ගත වීම එහි වැදගත්කමයි. මේ කතාව මගදිගට ජනකතා පොතෙන් උපුටාගත් එකක්ලු. මං කිව්වේ ටී.පී. වික්‍රමසිංහයන්ගේ මගදිගට ජනකතා පොත හරිය ලස්සන කතා ටිකක් තියෙනවා. ඔබ කියවුවොත් දෙපාරක් කියවනවා. දෙපාරක් කියවුවොත් තුන් පාරක්. ඇයි? ඒ තරම්ම රසවත් කතා වලින් යුක්ත සුවිශේෂී ග්‍රන්ථ දෙකක්. ඒ නිසා මයි පුතාලා අම්මලාට කියන්න, තාත්තට කියන්න බුක් ෂොප් එකේ ඇති අහවල් පොත මට ගෙනත් දෙන්න කියලා. ඔබ පොත් කියවන්න ඕන. පොත් කියවන තරම තමයි ඔබට මේ දැනුම එන්නේ. දැනුම, බුද්ධිය, කුසලතා, ආකල්ප මේ ඔක්කොම හදා ගන්න පුළුවන් වෙන්නේ පොත් කියවීමෙන්. අපි බලමු එහෙනම්. ඩී.පී. වික්‍රමසිංහයන් විසින් රචනා කළ මගදිගට ජනකතා කෘතිය උපුටාගත් එක තමයි මේ අපි මේ ඔබට සාකච්ඡා කරන්න හදන්නේ. බලන්න. ප්‍රකිල්ල ගස්කඩ කඩවතින් පටන්ගෙන විල්වල මොරපාය විහාරස්ථාන පසු කරගෙන මන්දාරම් නුවර දක්වා පුරාණ ගමන් මාර්ගයක් තිබුණේ. දැනුදු ඇත්තේය. එම මගෙහි මොරපාය විහාරස්ථානයේ අසල පිහිටි මානාකොළ නම් ගමෙහි එකල මුර පොලක් විය. කොහෙද පුතේ තියෙන්නේ? මානාකොළ නම් ගමෙහි මුර පොලක් තියෙනවා කඩවත්. පුරාණ ගමන් මාර්ගයන්නේ කඩවත් නොහොත් මුර පොළවල් පිහිටියේ කඳු අතරේ වූ කපුළු අසලේ. අන්න පුතේ මේකට අපි කියනවා කඩවත් කියලා. මුර පොළට කියනවා කඩවත්. එතනින් තමයි චෙක් කරලා යවන්නේ. කඳු අතරේ වූ කපුළු අසලේ. දැන් මෙන්න මෙහෙමයි. මේකට අපි කපුල්ල කියන්නේ. දුර්ග මාර්ගයක් ඒක. දැන් මෙන්න මෙහෙම කඳු මුදුන් අපි දක්වන්නේ මෙන්න මෙහෙම. කඳු වැටියක්. කඳු වැටියක් අපි ඔබ ඉස්සරහට අටට වගේ එනකොට පෙන්නනවා මේ භූගෝල විද්‍යාවට තියෙන මෙන්න මෙහෙම සිතියම්. මේ අපේ මහ පොළොවේ කඳු පන්ති තමයි මේ අරන් තියෙන්නේ. හරිද? මෙන්න මේ කඳු දෙකක් අතර මෙන්න මේ ප්‍රදේශයට අපි කියනවා කපොල්ලක් කියලා. මේක දුර්ග මාර්ගයක්. අමාරුයි මේ කියන්න. ඒතර මෙන්න මෙතනින් තමයි මේකට ඇතුල් වෙන්න ඕන. දැන් මේ කන්දෙන් මේකට ඇතුල් වෙන්නේ මෙතනනේ. ඒතර අන්න එතනින් ඇතුල් වෙන්න නම් අන්න එතන තමයි මුරකාවලක් දාලා තියෙන්නේ. මොකද දුර්ග මාර්ග වලින් තමයි මේගොල්ලෝ එන්නේ. ඒකට හේතුව කන්දවුර රාජ්‍ය ආක්‍රමණය කරන්න පෘතුගීසීන් යනවා. නේද? ඒ පෘතුගීසීන් එන එක වළක්වන්න තමයි
උඩරට රාජධානිය ඇතුල් වන ස්ථානවල ඒ කපොළු ස්ථානවල මුරකාවල් දාලා තියෙන්නේ. කඩවත් තියෙන එතනින්. එතනින් එහාට එනවා නම් අනිවාර්යයෙන්ම ඒ මුරකාවලෙන් ඇතුල් වෙන්න මොනවා හරි රජ්ජුරුවන්ගේ ලියකියලක් තියෙනවා. දැනුවත් කිරීමක් තියෙනවා. එහෙම නැතුව ඇතුල් වෙන්න බෑ. රජ්ජුරුවෝ වෙස්වලාගෙන ගියත් යන්න බෑ කියන එක තමයි මේ පෙන්නන්නේ. හොඳ රාජ්‍ය සේවකයෙක් සතු සුවිශේෂී ගුණාංග තමයි මම පුතාලට පැහැදිලි කරන්නේ. ඔබ පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න ඕන මොකද ප්‍රතිපත්තිගරුක වෙන්න. ඔබ කිව්ව දේ කරන කෙනෙක් වෙන්න ඕන. ඔබ තුල ඇති කරගන්න ඕනේ මේ සුවිශේෂී ගුණධම්. පැහැදිලිද? ඔබ නීතිගරුක වෙන්න ඕන, ප්‍රතිපත්තිගරුක වෙන්න ඕන, ඔබ විනයගරුක වෙන්න ඕන. ඒතකොට තමයි ඔබේ ගමන සාර්ථක වෙන්නේ. බලමු අපි. කපොල්ලෙන් පිටතට යා නොහැකි සේ විශාල කටු පැලැල්ලකින් එය ආවරණය කරන ලද්දේ. අන්න විශාල මේකට ඇතුල් වෙන්න බෑ. කටු පැලැල්ලකින් රිංගනකොට කටු වැනෙනවා. ඒ අසල මුරකරුවෙක් දිවා රාත්‍රී දෙකේම රැකවල්ගෙන සිටී. මුරකරු නොදන්නා වූද අවිශ්වාස කටයුතු වූද කිසිවෙකුට මුරපොලෙන් ඔබ්බට අන්න. මුරකරුවා දන්නේ නැති කිසි කෙනෙකුට මේකෙන් ඇතුළට වෙන්න බෑ. යාමට ඉඩ නොලැබේ. එසේ දොර බැහැර නාඳුනන අයෙකු වුවහොත් පලාතේ මුලාදෑනියෙකුගෙන් අවසර පත්‍රයක් ගෙන ආයුතුය. අන්න එනම් ඇතුලේ යන්න නම් දොර බැහැරින් ඉඳලා කාගෙන්ද අරන් යන්න වෙන්නේ? ඒ පලාතේ කෙනාගෙන් නේද? පලාතේ මුලාදෑනියගෙන් අවසර පත්‍රයක් ගෙන එන්න ඕන. යුද්ධ මුලාදෑනින් අතර පමණක් ව්‍යවහාර වන අවසර පදයක් ඇත්තේ. අවසර පදය දත් ඕනෑම කෙනෙකුට මුරපොලින් යාමට බාධාවක් නොතිබුණු බව සමහර ඓතිහාසික ප්‍රවෘත්ති වලින් ඔප්පු වේ. එම අවසර පදයේ අනෙක් කිසිවෙකුට දැනගන්න නොදී ආරක්ෂා කිරීම මුරකරුවන්ගේ සහ මුලාදෑනින්ගේ යුතුයකමකි. ඒ අනුව බලන විට කඩවත් මුර කිරීමේ කාර්යයේ යෙදෙන්නෝ ඉතා විශ්වාස කටයුතු ඕනෑම අවස්ථාවක රජු වෙනුවෙන් දිවි පිදීමට සූදානම් නිර්භීත ධෛර්යවන්තයෝ වෙති. අන්න පුතේ. දැන් මේ කඩවත් වල මුර කරන්න ගන්නේ එයා අනිවාර්යයෙන්ම 100% අවංක වෙන්න ඕන. පරමාදර්ශී රාජ්‍ය සේවකයෙක් වෙන්න ඕන. එහෙම ಗುಣධර්ම තියෙන කෙනෙකුට විතරයි ඒකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දිවි හිමියන් රජුරු වෙනුවෙන් මැරෙන්න හරි ඔහුට පුළුවන් වෙන්න ඕන. ඒ තරම් නිර්භීත බය නැති ධෛර්යවන්ත චරිතයක් වෙන්න ඕන. හොඳ දේහධාරියෙක් වෙන්න ඕන. ඇයි එතනින් ඇතුල් වෙන්න ගහලා හරි ඇතුල් වෙන්න පුළුවන් නේද? ඒ නිසා එතනින් එහෙම ඇතුල් වෙන්න බෑ. ඔහු ඒ තරම්ම හොඳ පුරුෂයෙක්. ඔහුගේ හදවත හොඳ, රජ්ජුරුවන්ට රාජ්‍ය පාක්ෂික ඒ තරම්ම චරිතයක්. ඒ නිසා එතනින් ඇතුල් වීම ලේසි පහසු කාර්යයක් නෙවෙයි. පැහැදිලිද? අන්න එහෙනම් ඒ කඩවත් වල මුර කිරීමේ කාර්යය දෙන්නෝ නේද? මොන වගේ අයද යොදාගන්නේ? විශ්වාස කටයුතු ඕනෑම අවස්ථාවක රජු වෙනුවෙන් දිවි පිදීමට සූදානම් නිර්භීත ධෛර්යවන්ත අය තමයි ඒකට ගන්න. එන රජුගේ කඩවත් වල මුර කරන්න ගන්නෙ නැහැ. නිකම් වාරුවක් නැති මිනිස්සු. රජුරවන්ට රාජ්‍ය ද්‍රෝහියෝ ගන්නෙ නැහැ. රජුරුව වෙනුවෙන් පෙනී සිටලා ඒ වෙනුවෙන් මැරෙන්න පුළුවන් අයට විතරයි ඒකට එන්න පුළුවන්. මානාකොළ මුරපොළ පිහිටියේ ඊතා උස් කඳු ප්‍රාන්තයක අන්තිම කෙළවරෙහි. ඉදිරි පිටින් ඇති කඳු බෑවුමෙහි මතුරට ආදී ගම් රාශියක් පිහිටා ඇත්තේ. මේ කඳු වැටි දෙක අතරින් බෙලිහුල් ඔය ගලා වසී. අන්න එනම් මේ කඳු වැටි දෙක අතරින් යනවලු මොකද්ද? බෙලිහුල් ඔය. කඳු මහත් ගල් කුළු අතරින් සුදු සුදු ජල ධාරා ඇදහැලෙමින් ගලා වස්නා බෙලිහුල් හොයද වලාකුළු වලින් වෙලී පවත්නා නිල්වන් ගිරි ශිඛරද අනෙක් පසෙන් ඇති මන්දාරම් නුවර
වටකල මහා කඳු පන්තියෙහි ගිරිශිකර වලා දුහුලින් සරසුණු යෝධ පෙළක් මෙන් පෙනේ. බලන්න. ඒ පරිසරයේ තියෙන සුන්දරත්වයේ වෛචිත්‍රභාවය කතුවරයා බොහොම ලස්සනට විග්‍රහ කරන කොහොමද? මන්දාරම් නුවර වටකල මහා කඳු පන්තියෙහි ගිරිශිකර වලා දුහුලින් සරසුණු යෝධ පෙළක් මෙන් පෙනේ. ඒ කියන්නේ කඳු පන්තිය දිගේ වැඩිගෙන යනවා වලාතු. මේ හරියට මේ ඇඳුමක් සරසලා ඉන්නවා වගේ තමයි මෙයා ඉන්නේ. එකින් එක පඩිපෙළක් මෙන් විහිදී ගිය ලේදි වලින් යුත් කුඹුරු සමූහය මැද පොල් කිතුල් කොස් ආදී වෘක්ෂයන්ගෙන් සැදුම්ලත් ගම් ගොඩවල් රස සාගරයේ මැද පිහිටි දිවයින් මෙන් දර්ශනය වේ. බෙලිහුල් ඔය අසලම පිහිටි මොරපායේ විහාරස්ථානය නිසා මේ දර්ශනීයත්වය දිගුණ වේ. එහෙනම් මේ සුන්දරත්වය හරියට මේ දිවයිනක් වගේ මේවා තියෙන වටේම ජල දහරා යද්දි මේ දිවයිනක් වගේ තියෙන්නේ. මේ සුන්දර පරිසර පද්ධතිය හරියට මෙන්න මේ විහාරස්ථානයේ හින්දා තවත් ඒක තීව්‍ර වෙනවලු, දෙගුණ තෙගුණ වෙනවලු නේද? එහෙම තමයි ඕනම තැනකට එතෙන්ට අදාළ ඒ පරිසර පද්ධතියත් එක්ක ඒ පරිසර පද්ධතියේ තියෙන වටිනාකම වැඩි වෙනවලු. ශ්‍රී සිංහලාදීශ්වර අන්න තුන් සිංහලයටම ඔහු අන්වර්ථ නාමයක් හදාගත්ත මොකද්ද? හෙවත් රාශී දෙයියන්. දවස මනාකොළ මානකොළ කඩවතෙහි මුරසේවාව භාරව සිටියේ හවඩියා නම් ලත් රාජපාක්ෂික ධෛර්යවත් ගම්වැසියෙකි. අන්න එයාගේ නම මොකක්ද පුතේ? හවඩියා. හවඩියා කියන්නේ රජුරු එයාට දෙනවා රිදී හවඩියක්. එයා කරපු සේවයට. රාජපාක්ෂික ධෛර්යවත් ගම්වැසියෙකි. මහනුවර ප්‍රතිකාලෝන් අන්න පුතේ. ප්‍රතිකාලුන් අල්ලගෙන සිටි. ප්‍රතිකාලුන් කියලා කියන්නේ අපි ඒක අල්ලනවා. පෘතුගීසීන් අල්ලාගෙන සිටි කාලයේදී ඔවුන්ගේ ඔත්තුකාරයන් උඩරට පුරා රජු සොයා ඇවිදීමෙහි යෙදී සිටින බව රාජසිංහ රජු දන්නේ. ඒ නිසා ඔත්තුකාරයන් ගැන කඩවත් මුරකරුවන් නිසිසේ ක්‍රියා කරේදයි. අන්න දැන් මේ ඔත්තුකාරයෝ ගැන හරියට අවධානයේ හිටියද කියලා බලන්න මොකද කරන්නේ? රජුට අවශ්‍ය විය. රජතුමා එක් දවස ගම්වැසියෙකු ලෙස සැරසී මානාකොළ කඩවත පරීක්ෂා කිරීම සඳහා එහි පැමිණියේ. අන්න දැන් රජුට ඕන වෙනවා මෙයා වැඩේ කරනවද තිතට කියලා. නේ? ඔයා හරියට වැඩේ කරනවද කියලා අම්මලා බලනවා. ඒතකොට අම්මලා කියනවා ඕගොල්ලන්ට ඔයා හරියට වැඩේ කරලා ලකුණු ගත්තොත් මම ඔයාට මේ දේ දෙනවා. ඒ වගේ දැන් මෙතන මේ කාර්යභාරය නිසියාකාරව කරනවාද නැද්ද කියන එක හොයන්න නම් වෙස්වලාගෙන යන්න. නේද? අල්ලස් ටිකක් දීලා යන්න පුළුවන්ද කියලා බලනවා. බලන්නේ රජුරෝ කොච්චර හොඳ චරිතයක්ද නේද? තමන් රජතුමා මුරකරුට කතා කොට කඩවතින් ඔබට යාමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියේ. මුරකරු උත්තර දෙමින් මා මෙතන සිටින්නේ නොහඳුනන අවිශ්වාස අයගේ ගමන නතර කිරීමට. අන්න හවඩියා ලස්සන උත්තරයක් දෙනවා. මම මෙතන ඉන්නේ ඕන අයට යන්න නෙවෙයි. විශ්වාසයට විතරයි මෙතන යන්න පුළුවන්. එහෙම නැති අයට කාටවත් යන්න දෙන්නේ නැහැ. ඔබ කවුද? කුමක් සඳහා කොහි යන්නේද? බලන්න අහන ප්‍රශ්න ටික. ගම රට කොහෙද? ඔයා කවුද? ඔයා මොකටද යන්නේ? ඔයාගේ ගම රට කොහෙද? යන කිසිවක් මම නොදන්නේමි. ඔබට මෙන්න ඔබට යාමට ඉඩ දීම මාගේ රාජ්‍ය සේවය පැහැර හැරීමකි. අන්න බලන්න. බලන්න එහෙනම් ඔබ ගැන කිසිවක් දන්නේ නැත්නම් ඔබට මෙතනින් අඩියක්වත් තියන්න දෙන්නේ නැහැ. එබැවින් ඔබට මෙන් ඉදිරියට යාමට ඉඩ නොදෙමි. අන්න බලන්න. දැන් ඔහු පැහැදිලි කරනවා ඔයා ගැන කිසිවක් දන්නේ නැහැ නේ. කිසිවක් මම ඔයා ගැන දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඔයාට මං යන්න දෙන්නේ නැහැ. එයා කියන්නේ ඒක. ඔබට එහාට කොහාටවත් යන්න දෙන්නේ නැහැ. මින් ඉදිරියට යන්න දෙන්නේ නැහැ. වහ ආපසු හැරී යනු මැනවයි. ඊතා ශික්ෂිතව දැනුම් දුන්නේය.
ශික්ෂිත කියලා කියන්නේ බොහොම ශික්ෂාකාමී බොහොම එයාට ගෞරවාන්විතව කියනවා ඔයාට එහෙම යන්න දෙන්න බෑ. ඔයා ආතක් බලාගෙන යන මේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් කියන්නේ කියලා කියනවා පළවෙනි සැරේ. එහෙමනේ කියන්නේ. වහා ආපසු හැරී යනු මැනවයි ඊතා ශික්ෂිතව දනුන. ඒ විදිහ වෙස්සලාගත් රජතුමායින් පසුබර නොවේ. මම මහනුවර අසල ගම්වැසියෙක් මේ. අන්න මේ අවස්ථාව සම්බන්ධව මම මේ කොටු කරන්නේ ඒකට. මාගේ භාර්යාව සහ මේවා අවස්ථාව සම්බන්ධයෙන් සහ දරුවෝ මන්දාරම් නුවර වෙසෙති. ඔවුන් බැලීමට යාම සඳහා ඉඩ දුනු මැනවයි කීවේ. ඔබ මහනුවර අසල ගම්වැසියෙකු නම් ඒ ගම ගම් ආරච්චිගෙන් හෝ කෝරළේ නිලමෙතුමාගෙන් ගමන් අවසර පත්‍රයක් ගෙන ආවේදයි මුරකරුවා ප්‍රශ්න කළේ. ඔබ මහනුවර නම් ඔය අරන් එනකෝ ඔය අදාළ ලිපි ලේඛනකෝ ගෙනවද කියලා. එවිට රජු අනේ ආයුබන්ට අන්න මෙයා බොහොම යටහත් පහත් උත්සාහ කරනව නේද? මම මේ දෙපොළම සොයන්නට ගියේ නමුත් සම්බන්ධ නොවිය. දරුවෙකුට අසනීපයයි ආරංචි නිසා ඉක්මනින් යාමට පැමිණීමේ මම ඔත්තුකාරයෙකු හෝ බොරුකාරයෙක් නොවෙමි. අන්න කියනවා. කවුද මේ කියන්නේ? රාජසිංහ රජුලෝ කියන මං හොරෙක්වත් ඔත්තුකාරයෙක්වත් නෙවෙයි. ඒ නිසා මට යන්නට ඉඩ දුන මැනවයි. හිතා ඕනෑකමින් ඉල්ලා සිටියේ. අනේ ඔයාට පින් සිද්ධ වේ මං දරුවෝ බලන්න යන්නේ මං හොරෙක්වත් මං කොල්ලකාරයෙක්වත් ඔත්තුකාරයෙක්වත් නෙවෙයි. මට යන්න දෙන්න කියලා බොහොම බැගෑපත් වෙල්ලනවා. ඒ වුණත් යන්න දෙයිද? දෙන්නේ. ඔබ කුමක් ඒවත් මම ඔබට මෙතනින් යාමට ඉඩ නොදෙමි. ඒ මගේ සේවයයි. අන්න යන එහෙනම් පේනව නේද? එයා තුල තියෙන සුවිශේෂී රාජපාක්ෂිකභාවය ප්‍රකට කරන අවස්ථාවක් තමයි ඔබ කුමක් කීවත් මම ඔබට මෙතනින් යාමට ඉඩ නොදෙමි. ඒ මගේ සේවයයි. මගේ සේවයට කැලලක් මම කිසි කලෙක නොකරමි. ආන්න හොඳ රාජ්‍ය සේවකයෙකුගේ ලක්ෂණ තමයි. ඔහුට කැලලක් වෙන වැඩක් කරන්නේ. ඒ නිසා මෙතන රැඳී නොසිට ආපසු යන මැනවයි නැවත ඊතා විනීත අන්දමින් කීවේ. එවිට මගී විසින් සිටි රජතුමා ඔලගුවට අත දමා රන් කාසියක් ගෙන මෙය රැගෙන මට යන්න ඉඩ දෙන්න කියලා කියනවා. මේ අවස්ථාව සම්බන්ධ. එබැවින් මුරකරු දණ්ඩෙන් පහරලා සර්පයෙකු මෙන් අන්න බලන්න. පේනවාද? එතනින් පෙන්නන්නේ ඔහු කවදාවත් අල්ලස් ගන්න කෙනෙක් නෙවෙයි. මුරහිල්ල අතට ගත්තේ. මමත් ඔබගේ අල්ලසට ගිජු වී මාගේ සේවයේ පැහැර හරින නිවටෙක් නොෙමි. එහෙමයි. තොපනම් ඒකාන්තයෙන් රාජද්‍රෝහී ඔත්තුකාරයෙකු මෙන් පෙනේ. ශ්‍රී සිංහලාදීශ්වර රාජසිංහ දෙවියන්ගේ අනායත් නම් මෙතනින් එහාට අඩියක්වත් නොතබව. අන්න එහෙමයි කියන්නේ. බලන්න එතකොට. එයා රාජ්‍යයට ගෞරව කරන කෙනෙක්. මම නිවටේක් නෙවෙයි. තෝ ඒක දැනගනි. එහෙමයි කියන්නේ. එසේ අඩියක්වත් ඉදිරියට තැබුවොත් රාජසිංහ දෙවියන්ගේ අනෙන් තොපගේ දිවි තොර කරන බව දැනගනුවයි ගර්ජනා කළේ. ඉන්පසු මගියා තවත් පෙරත්ත නොකර පසුබැස ආපසු හැරී යන්න ගියේ. පසුදින හඟුරන්කෙත මහවාසලට වහා පැමිණෙන මෙන් හවඩියාට රාජාඥාවක් ලැබිණි. ඔහු තමාගේ සේවයේ සිය අතවැස්සාට පවරා දෙගිඩි දෙවාරු සිටින් අන බලන්න. දැන් මෙයා කල්පනා කරනවා මම මෙච්චර කාලේ වැරද්දක් කළා නෑ. මොකද්ද මේ වෙන්නේ යන්නේ? රජවාසල කරා පැමිණියේය. මේ රාජාඥාව කුමක් සඳහා වීද? මේන් තමාට යහපතක් වේද අයහපතක් වේද යනු නිශ්චය කර ගැනීමට ඔහුට නොහැකි විය. ඇයි ඒ? රජුරු එන්න කිව්වහම ඔහු දන්නේ නැහැ කවුරුත් කියන්නේ නැහැ මොකටද එන්න කිව්වේ කියලා. ගිහින් බලන්න. ඒතකොට දෙගිඩියාවෙන් යන්නේ මට හොඳක් වෙයිද නරකක් වෙයිද කියලා. පැහැදිලිද? නමුත් තමා දැනුවත්ව නම් රාජද්‍රෝහිකමක් රජයට විරුද්ධව හෝ රාජ්‍ය සේවයේ පැහැර හැරීමක් හෝ සිදු නොවි නැති නිසා සිතට තරමක සැනසීමක් ඇති වෙනවා. ඔහු දන්නව දැනුවත්ව නම් මම වැරද්දක් කළා නැහැ. මම දන්නේ දැනුවත්ව කළා නැහැ. ඉතින් කල්පනා කරගෙන මම දන්න තරමින් ඉන්න රජුරවන්ට සේවය ලස්සනට කරා. අකුරට කරා. රජුරවන්ට ද්‍රෝහි වුණේ නැහැ. මොකක්ද දන්නේ කමන්නේ. කිහිල්ලම් බලනවා කියනෝ නෑ මම. නියමිත වේලාවට සිංහාසනාරූඪ වූ අන්න හොඳ වචනයක්.
ආප්‍රාණඩ ඉදිරිය මිහිපති තෙමේ රජ්ජුරුව මිහිපති කියන්නේ කාටද පුතේ? සමාන පද. තෙමේ මානා කුල කඩවත මුරකරු මෙහි කැඳවව් යයි අනකලේය. ඒ අනුව හවඩියා රජු ඉදිරියේ ස්පෙනී සිට මුණින් වැටී නමස්කාර කර පසෙකට පිය. ඊයේ හවස් වරුවේ මානා කුල කඩවත මුරකලේ තාදැයි රජ පිළිවිසීය. අන්න රජුරෝ මොකද කරන්නේ? විමසනවා, අහනවා. එසේය දේවයන් වහන්ස බලු ගැත්තා එම සේවයෙහි යෙදී සිටියේ. එයා කියනවා මේ යටහත් පහත් පුද්ගලයා තමයි සේවය කරන්නේ. ඊතා යටහත් පහත් බසින් සැලකර සිටියේ. ඒ වේලේ යම්කිසි පුරුෂයෙක් මුරපොළෙන් යාමට වෑයම් කළේදැයි නැවතත් රජ ඇසීය. එසේ දේවයන් වහන්ස යම්කිසි ඔත්තුකාරයෙකු වැනි පුද්ගලයෙක් මුරපොළෙන් බැහැර යාමට වෑයම් කළේය. මම ඊට ඉඩ නුදුන්නෙමි. අන්තිමේදී ඔහු මට අල්ලස් දී යාමට වෑයම් කළේ. එවේලෙහි මම මහා රාජෝත්තමයාණන් වහන්සේගේ අණ මුල් කොට ඔහුට තර්ජනය කර ආපසු පළවා හැරීමේ මුරකරුවා ඊතා බැගෑපත්ව දන්වා සිටියේ. දැන් අහනකොට කියනවා ඔව් එහෙම එකක් වුණා. මම ඔබතුමාගේ දෙවියන් වහන්සේ ඔබ දීපු අනට අනුව මම ක්‍රියාත්මක කළා. එහෙම කළා එළුවා කියලා. ඔහු කවරෙක්ද යන බව තා දනිද්දැයි නැවත රජ ප්‍රශ්න කළේය. ඔහු කවුරුද යන බව නොදනිමි. කවුරු හෝ වේවා ඔහු නම් ඔත්තුකාරයෙකු හෝ රාජද්‍රෝහියෙකු හෝ විය යුතුය. මට අල්ලස් දී හෝ ඔහුට යාමට උවමනාව තිබුණේ. ඒ නිසා මම ඔහුට තර්ජනය කළෙමි. එවිට ඔහු කරබාගෙන ආපසු හැරියාවේ හවඩියා නැවතත් බැගෑපත්ව සැලකලේ. දැන් අහනවා මට කවුරුත් අදාළ නැහැ. කවුරු වුණත් මම අනිවාර්යයෙන්ම ගහලා පන්නනවා ඒ අවස්ථාවේ කියලා කියන්නේ. එසේනම් දැනගනුව ඒ යන්ට වෑයම් කළ රාජද්‍රෝහයා නම් මම වෙමි. ඔන්න. එසේනම් දැනගනින් මම තමයි රාජද්‍රෝහියා. කියද්දි මොකද වෙන්නේ? බඩපපුව නිකන් වියලිල යනව නේද? බය වෙලා බලන්න. කවුද මේ කරේ ප්‍රකාශය? රාජසිංහ රජතුමා කාටද මේ? හවඩියට. ඔන්නව තමයි අපි ඉස්සරහ ප්‍රශ්න හදාන්නේ. අනෙකෙක් නොවේ රජ ප්‍රකාශ කරේ එවදනසු හවඩියාගේ උගුරේ කෙලසිදිනේ. ගතින් දාඩිය මතුවෙන්නේ. පේනවද? කොච්චරනම් රජුරවන්ට බයද කියනවනම් රජුරෝ ඒ කියනකොටම ඔහුට මා නින්දා පහස කළේ ත්‍රිසිංහලාදීශ්වර රාජසිංහ දෙවියන්ට නොවේදයි පපුව ගැහෙන්නට විය. ඔහු මුණින් වැටී වැඳ අහෝ දේවයන් වහන්ස බලු ගැත්තා නොදැන කල වරදට මහා වාසල කරුණාව ලැබෙන සේක්වායි කන්නලව් කරන්නට විය. ඇත්තටම වැරදක් කළා නෑ රජුරු කියලා දන්නේ නෑනේ යන්න දුන්නේ. ඒක තමයි කාර්යභාරය. ඒක තමයි නීතිය. නේද? එවිට රජ සිනාමුසු මුහුණෙන් යුතුව හෙම්බා මුරකරුව තොප මහවස්සලට කිසි වරදක් නොකළේහිය. හෙම්බා මුරකරුව ඔයා නම් මාරයි. ඔයා හරි සුන්දර මිනිසෙක් නේ. නේද? ඔයා මහවාසලට ආදරය කරන මිනිසෙක්. තොප වැනි රාජසේවකයන් නැති මම ආඩම්බර වෙමි. තොපගේ ඍජු සහගත රාජපාක්ෂික ගැන මම ඊට ප්‍රීති වෙමි. රාජසේවයෙහි යෙදවිය යුත්තේ අල්ලසට ලැබී නොවේ තර්ජනයට බිය නොවන තොප වැනි රාජපාක්ෂිකයන්. එබැවින් තොපට මහවාසලෙන් කරුණා සම්පත් ලැබෙන්නේ යයි කියා රජු හින පැනදී රන් හවඩිය ගලවා හවඩියාගේ ඉනේ බැඳ රාජ ස්පර්ශයෙන් බල දාණය කොට රන් හවඩි දුර යන නමද පට බැඳ රාජකීය ගම්වරයක්ද ප්‍රදානය කළේ. නන්න බලන්න. රජුරවන්ට සහාය වුණාම රජුරු ඒ වගේ හදවතින්ම උන්ට උදව් කරනවා. ඒක තමයි විශේෂත්වය. මිනිස්සුන්ට උදව් කරා මිනිස්සු ඒ ගෞරවයට ආදරය කරන්නේ එහෙමයි. පැහැදිලිද? අන්න එනම් හවඩිය පූජා කරනවා. රයිට්. ඔයා මේක තියාගන්න කියලා. ඔහුට නම දානව ඒ නිසා තමයි මේ හවඩිය කියලා කියන්නේ. බලන්න. රන් හවඩි දුර. රන් හවඩි දූරය ඔහුට ලබා දෙනවා. ඒ නිසා තමයි හවඩිය කියලා කියන්නේ. පැහැදිලිද?
දැන් ඔබට පේනවා ඔය කතාව තුළ අපිට පැහැදිලි වෙන්නේ රජ්ජුරුවන්ට ගෞරවාන්විතව ඔබ යම් දවසක ලොකු වෙලා නේද? තාරුණ්‍යයටපත් වෙලා ජොබ් එකක් කරන වෙලාව රැකියාවක් කරනකොට ඒ රැකියාවේ ප්‍රධානියාගේ ඒ කාර්යභාරය අකුරට ඉටු කරන්න ඕන. අකුරට ඉටු කරනකොට තමයි කිසි කරදරයක් නැතුව එතනින් ගෞරවාන්විත ඔබට සැලකිලි හම්බ වෙන්නේ. බලන්න එහෙනම් කඩවත මුරපොළ කපොළු බාධකය කටුපැලැල්ල ආවරණයක් අවසර පදය අවසර ලබා ගැනීමට යොදාගත් රහස් වචනයකි. ගිරිශිකර කඳු මුදුන් දීගුණ දෙගුණ ත්‍රිසිංහලාදීශ්වර තුන් සිංහලයට අධිපති රාජපාක්ෂික රජතුමාට පක්ෂපාත ප්‍රතිකාලුන් පෘතුගීසීන් ශික්ෂිතව හික්මී කුපිත වී උරණ වී ඒකාන්තයෙන්ම ස්ථීර වශයෙන්ම රාජද්‍රෝහී රාජානට එරෙහිව ගර්ජනා කළේ ගුගුරා කීවේ හඬ නගා කියවෙන ගාම්භීරව මහ අයියෙන් කෑ ගහනවා. හරිද? දැන් එතකොට අපි බලමු එකේ පාඩමේ වැදගත් කොටස් ටිකක් තෝරගත්ත කොටස් ටිකකින් මම ප්‍රශ්න ටිකක් හදනවා. අන්න මේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ. ත්‍රිසිංහලාදීශ්වර යන්නෙහි අදහස ලියා දක්වන්න. right ත්‍රිසිංහලාදීශ්වර ත්‍රිසිංහලාදීශ්වර යන ගෞරව නාමයෙන් හැඳින්වූ ප්‍රකට රජතුමා කවුද? ඔහු රාජ්‍ය පාලනය කළ රාජධානිය කුමක්ද? ඊළඟට ප්‍රතිකාලුන්
යනුවෙන් හැඳින්වූ විදේශීය ජාතික දේශීය කවරහුද ඔවුන්ගේ රට කුමක්ද? හරි. ඊළඟ එක ඔත්තුකාරයන් යන්නට පර්යාය පදයක්. ඒ කියන්නේ සමාන පදයක්. පර්යාය පදයක්. පර්යාය කියන එකේ තේරුම තමයි සමාන. පර්යාය පදයක් ලියා දක්වන්න. පර්යාය පදයක් ලියා දක්වන්න. හරි. ඔත්තුකාරී. ඊළඟට කඩවත් යන්නෙහි අදහස. දක්වන්න. කඩවත් යන්නේ අදහස ලියා දක්වන්න. බලමු අපි දැන් එකින් එක අරගෙන. ශ්‍රී සිංහලාදීශ්වර යන්නෙහි අදහස ලියා දක්වන්න. ඒ තමයි තුන් සිංහලයටම අධිපති. තුන් සිංහලයටම අධිපති. පැහැදිලිද? තුන් සිංහලයටම අධිපති. ඒ කියන්නේ ඔබ දන්නවා ශ්‍රී ලංකාව රුහුණු පිහිටි මායා කියන තුන් සිංහලය. ඒ තුන් සිංහලයට අධිපති රජුරුව තමයි අපි මේ කතා කරන්නේ කවුද? රාජසිංහ. තුන් සිංහලයට අධිපති. ශ්‍රී සිංහලාදීශ්වර යන ගෞරව නාමයෙන් හැඳින්වූ ප්‍රකට රජතුමා කවුද? ඔහු රාජ්‍ය පාලනය බලන්න. ශ්‍රී සිංහලාදීශ්වර යන ගෞරව නාමයෙන් හැඳින්වූ ප්‍රකට රජතුමා කවුද? ඔහු රාජ්‍ය පාලනය කළ රාජධානිය කුමක්ද? කවුද මේ? රාජසිංහ රජතුමා. කියන්නේ දෙවන රාජසිංහ රජතුමා. කවුද තේ? දෙවන රාජසිංහ රජතුමා. රාජ්‍ය කරන්නේ කන්ද උඩරට. කන්ද උඩරට හෙවත්
මහනුවර රාජධානිය. මහනුවර රාජධානිය. කන්ද උඩරට හෙවත් මහනුවර රාජධානිය. රාජසිංහ රජතුමා. දිව්‍ය රාජසිංහ. ප්‍රතිකාලුන් යනුවෙන් හැඳින්වූ විදේශී ජාතිකයන් කවරහුද? ඔවුන්ගේ රට, ඔවුන්ගේ මව්බිම. ඒ කියන්නේ පෘතුගීසීන් නේද? හරිද? පෘතුගීසීන්. රයිට්? රට තමයි පෘතුගාලය. යුරෝපා රටක් ජිබ්‍රෝල්ටර් සමුසන්ධියට උතුරින් තියෙන ස්පාඤ්ඤයට අල්ලලා තියෙන මූදට පැත්තට තියෙන පුංචි රට තමයි පෘතුගාලය කියලා අපි ඉගෙන ගන්න. ඔත්තුකාරයන් යන්නට පර්යාය පදයක් ලියා දක්වන්න. හරි. චරපුරුෂයින්. කවුද පුතේ? චරපුරුෂයින්. චරපුරුෂයින්. කඩවත් යන්නේ අදහස මුරපොළ කියන එක. මොකද පුතේ? මුරපොළ. මුරපොළ. එතකොට බලන්න ඒ කොටස තුල කොච්චර වැදගත් ටිකක් ඔබට තිබුණාද කියලා බලන්න. බලන්න. හරිද? ඔත්තුකාරයන් ගැන කඩවත් මොරකරුවන් නිසිසේ ක්‍රියා කරේදයි දැන ගැනීමට රජුට අවශ්‍ය වේ. රජතුමා එක් දවසක ගම්වැසියෙකු ලෙස සැරසී මානාකුල කඩවත පරීක්ෂා කිරීම සඳහා එහි පැමිණියේ. අනතුර මේ කතාව තුළ ඔබට පේනවා පැහැදිලි රාසින් දෙයියෝ කියලා කියන්නේ කවුද? රාජසිංහ රජතුමා. දෙවන රාජසිංහ රජතුමා. දෙවන රාජසිංහ තුමා. රාසින් දෙයියෝ කියලා කියන්නේ. රාසින් දෙයියෝ. රයිට්? හරි. රාසින් දෙයියෝ. හරි. බලන්න ඊළඟට. බලන්න. මා මෙතන සිටින්නේ නොහඳුනන අවිශ්වාසයගේ ගමන නතර කිරීමටය. ඔබ කවුද? කුමක් සඳහා කොහි යන්නේද? දැන් මම මෙන්න මෙතෙන්දී ඔබට මේකේ මේ විදියට දානවා ප්‍රශ්න ටිකක් විදියට අංක විදියට. ඒතර මේ අපිට උද්දුත පාඩ තුල අල්ලගන්න පුළුවන්. මෙන්න මේක අංක 1. right? මේක අංක 2. හරිද? ඊට පස්සේ මේක අංක 3. හරිද? බලන්න. මේක අංක 4. මේක අංක 5. හරි. හරි. බලන්න එතකොට මෙහෙම ප්‍රශ්න හදන්නේ අංක 1 ප්‍රකාශය කරන්නේ කවුද? මේ විදියට. ඉහත ඡේදයෙහි
පළමු පාඨය අනුව එම ප්‍රකාශය කරන්නේ කවුද? පළමු ප්‍රකාශය කරන්නේ කවුද? මුරකරුවා විසින්. මුරකරුවා කවුද පුතේ? මුරකරුවා විසින්. බලන්න. මා මෙතන සිටින්නේ නොහඳුනන අවිශ්වාසයගේ ගමන අතර කිරීමට. අන්න. ඒ මුරකරු තමයි මේ උත්තරේ දෙන්නේ. කාටද මේ? රාසින් දෙයියන්ට. මුරකරු විසින්. හරිද? මුරකරු විසින්. ඊළඟට අහනවා මම මහනුවර අසල ගම්වැසියෙක්නි. මේ අංක 2 ඔබට යාමට ඉඩ දීම මාගේ රාජ්‍ය සේවයේ පැහැර හැරීමකි. මොන ප්‍රශ්නයක් අහනවා මේ විදිහට? ඉහත දෙවන ප්‍රකාශය තුලින් පැහැදිලි වන්නේ කුමක්ද? ඒ කියන්නේ මුරකරු සැබවින්ම රජුරවන්ට පක්ෂග්‍රාහී, ඒ කියන්නේ රාජ්‍ය සේවය උපරිමයෙන් කරන කෙනෙක්. පැහැදිලිනේ? ඒ රජුරවන්ගේ සේවය අකුරට කරන කෙනෙක් තමයි යා. ඒකයි කියවෙන්නේ. රාජ්‍ය සේවය නිවැරදිව කරන උතුම් රාජ්‍ය සේවකයෙකු බව. උතුම් රාජ්‍ය සේවකයෙකු බව. කවුද මේ? මුරකරු. හරිද? කවුද මේ මුරකරුවා? තුන්වෙනි. මම මහනුවර අසල ගම්වැසියෙක්මි. ඉහත තෙවන ප්‍රකාශයට අනුව මම යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ
කවුද? බලන්න. මම මහනුවර අසල ගම්වැසියෙක්මි. බලන්න. වෙස්වලාගත් රජතුමා ඉන් පසුබට නොවේ. මම මහනුවර අසල ගම්වැසියෙක්මි. පැහැදිලිද? එහෙමයි කියන්නේ. එහෙනම් මම කියන්නේ කවුද? වෙස්වලාගත් රජතුමා. හරිද? බලන්න එහෙනම්. විශ්වලාගත් දෙවන රාජසිංහ රජතුමා. දෙවන රාජසිංහ රජතුමා. හරිද? විශ්වලාගත් දෙවන රාජසිංහ රජතුමා. ඊළඟට ඉහත තෙවන ප්‍රකාශය කරන්නේ කාටද? මුරකරුවාට. කාටද? මුරකරුවාට. හරිද? පැහැදිලිද? බලන්න මේ ටික. තව තියෙනවා මොකද්ද? 4 5 ප්‍රශ්න දෙක බලන්න. මම ඔත්තුකාරයෙකු හෝ බොරුකාරයෙක් නොවෙමි. කවුද මේ කියන්නේ? රජ්ජුරුවෝ කියන්නේ. අනේ ආයුබෝවන්ට මම ඒ දෙපොළම සොයන්ට ගියෙමි. පැහැදිලිද? ඒතර අහන්න පුළුවන් ඒ දෙපොළ කියන්නේ කවුද කියලා. නේද? දෙපොළ කියන්නේ කවුද කියලා. ගම්ආරච්චිගෙන් හෝ කෝරළේ නිලමෙතුමාගෙන්. හරිද? දෙපොළ යන්නේ අදහස් කරන්නේ කවුරුන්ද කියලා අහන්න පුළුවන්. ඒතර ගම් ආරච්චිලගෙන් හා කෝරළේ නිලමෙතුමාගෙන් දෙපොළ යන්නේ අදහස් කරන්නේ කවුරුන් ගැනද? පැහැදිලි? බලන්න. ඉහළ ඡේදයේ පළමු පාඩයට අනුව එම ප්‍රකාශය කරන්නේ කවුද? මුරකරු විසින්. ඉහත දෙවන ප්‍රකාශය තුළින් පැහැදිලි වන්නේ කුමක්ද? රාජ්‍ය සේවය නිවැරදිව කරන උතුම් රාජ්‍ය සේවකයෙකු බව. කවුද? මුරකරු. ඉහත තෙවන ප්‍රකාශයට අනුව මම යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කවුද? වෙස්වලාගත් දෙවන රාජසිංහ රජතුමා. ඉහත තෙවන ප්‍රකාශය කරන්නේ කාටද? මුරකරුවාට. දැන් ඊට පස්සේ ඉහත හතරවන පාඩයට අනුව බලන්න ඊළඟට ගම් ආරච්චිලගෙන් හෝ කෝරළේ නිලමෙතුමාගෙන්. ගම් ආරච්චිලගෙන් හෝ කෝරළේ නිලමෙතුමාගෙන් දෙපොළ යන්නේ අදහස් දෙපොළම යන්නේ අදහස් කරන්නේ කවුරුන් ගැනද කියලායි. එතකොට ඒකට උත්තරේ ලියන්න ඕන.
හතරවෙනි පාඩේ නේද? ඔව්. ඉහත හතරවන පාඨයට අනුව දෙපොළම යන්නේ දක්වා ඇත්තේ කුමන අය ගැනද? බලන්න එතකොට ඒක කවුරු ගැනද තියෙන්නේ? ගම් ආරච්චිලගෙන් හෝ කෝරළේ නිලමේතුමාගෙන්. ගමේ ආරච්චි මහතා හා කෝරළේ මහත්තයා යන දෙදෙනා. ගමේ ආරච්චි මහතා හා කෝරළේ මහත්තයා යන දෙදෙනා. හරිද? right. අන්න එහෙනම් ඒ කොටසෙන් ඒ විදිහට අපි ප්‍රශ්න හැදුවා. ඔබට පැහැදිලි නේද? බලන්න ප්‍රශ්න කීයක්ද? 5ක් නිර්මාණය කරා. ඉහත හතරවන පාඩයට අනුව දෙපොළ යන්නෙන් අදහස් දෙපොළ යන්නෙන් දක්වා ඇත්තේ කුමන අය ගැනද? ගමේ ආරච්චි මහතා හා කෝරළේ මහත්තයා යන දෙදෙනා ගැන. හරි. හරි. ඔන්න එහෙනම් මේ පාඩමේ වැදගත් කොටසක් මම මේ වෙලාවේ අවසන් කරා. තව තියෙනවා මේකේ සාකච්ඡා කරන්න. ඉතින් මේ කොටස මම මෙතනින් හමාර කරනවා. අපි ඊළඟ කොටස තුලින් ආයි ඉතිරි කොටස සාකච්ඡා කරමු.